ආයිබෝවන් Samsung A16 5G. ඉතින් මෙන්න මේ ෆෝන් එක ගිය අවුරුද්දේ රිලීස් වෙච්ච ගමන්ම මිලදී ගත්ත කෙනෙක් තමයි මම. ඉතින් දැන් හරියටම අවුරුද්දකුත් මාස දෙකක් විතර මම මේ ෆෝන් එක පාවිච්චි කරනවා. ඉතින් අද ඔයාලට මම කියන්න යන්නේ මේ අවුරුද්දකට වැඩි කාලයක් ඇතුළත මේ Samsung A16 5G කියන ෆෝන් එකේ මගේ user experience එක කොහොමද කියන එක. මොකද දැනටත් මේ ෆෝන් එක මාකට් එකේ ගන්න තියෙනවා සහ තවමත් සමහර පුද්ගලයන් මේක මිලදී ගන්නවා. ඉතින් ඔයාලට මේක අවුරුද්දක් වගේ කාලයක් පාවිච්චි කරාට පස්සේ මොනවද මේකේ තියෙන හොඳ නරක? ඉතින් අන්න ඒ දේවල් වලට මම එකින් එක පැහැදිලි කරන්නම්. මොකද මේක ස්පොන්සර් වීඩියෝ එකක් නෙවෙයි. ඉතින් ඒ හින්දා මගේ ඇත්තම එක්ස්පීරියන්ස් එක මම ඔයාලට ෂෙයා කරනවා. ඉතින් එන්න යන වීඩියෝ එකට අපි බලමු මේ ෆෝන් එකේ තියෙන ಗುಣ අගුණ මේ දෙක. ඉතින් අවුරුද්දක් පාවිච්චි කරනකොට මම කරපු විශේෂ දෙයක් තමයි මං මෙන්න මේ වගේ ටිකක් හાર્ඩ් බෑක් කවර් එකක් තමයි යූස් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පේනවා මම මේ ෆෝන් එකට ටෙම්පර්ඩ් ග්ලාස් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද මම සාමාන්‍යයෙන් මං පාවිච්චි කරන කිසිම ෆෝන් එකකට ටෙම්පර්ඩ් ග්ලාස් එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඔරිජිනල්ම ටච් ෆීලින් එක මට ඕන නිසා මම ටෙම්පර්ඩ් ග්ලාස් එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඒක එක එකනා එක එක විදිහට දකින්න පුළුවන්. හැබැයි මේක තමයි මගේ විදිය. හැබැයි ඔයාලට මේ ස්ක්‍රීන් එක දැක්කම පේනවා ටෙම්පර්ඩ් ග්ලාස් එකක් යූස් නොකර වුණත් අවුරුද්දක් මම මේක කොච්චර පරිස්සමට පාවිච්චි කරාද මගේ මේන් ෆෝන් එක විදියට. ඉතින් ඔයාලට පේනවා මේකේ පිටිපස්ස ගත්තොත් බිල්ඩ් ක්වොලිටි එක. ඉතින් මේක ටිකක් ග්ලාසි ලුක් එකක් තමයි තියෙන්නේ. හැබැයි ඔයාලට පේනවා මගේ මෙන්න මේ කියන හાર્ඩ් ප්ලාස්ටික් වලින් හදපු මෙන්න මේ බෑක් කවර් එක නිසා තාමත් අද ගත්තා වගේ මේ ෆෝන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ හැමතැනම තියෙන. ඒ කියන්නේ මේ ෆෝන් එක ඔයාලට පේනවා මම අවුරුද්දක් කියලා කිව්වේ නැත්තම් මේක කොච්චර කාලයක්ද මිලදී අරගෙන තියෙන්නේ කියලා හොයාගන්න බැරි තරමටම මේ ෆෝන් එකේ කිසිම හීරුමක් නැහැ. ඉතින් ඔයාලට ඩිස්ප්ලේ එක බැලුවත් පේනවා ඩිස්ප්ලේ එකෙත් කිසිම හීරුම් පාරක් හෝ paludu වීමක් අන්න ඒ වගේ කිසිම දෙයක් නැහැ. ඉතින් මේ ග්ලාස් වගේ හදලා තියෙන මේ පිටිපස්ස උනත් ඔයාලට පේනවා හොඳම තත්ත්වයෙන් තාම තියෙනවා. හැබැයි ඒක එක එක්කනට සාපේක්ෂයි. මොකද ඔයා අතින් ෆෝන් එක බිම වැටලා තිබ්බොත් ඔයා ටිකක් රළු විදියට පාවිච්චි කරනවා නම් ඔයාගේ බෑක් කවර් එක නෝමල් නම් ඒ වගේම බෑක් කවර් එකක් නැත්නම් ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මගේ අවුරුද්දක එක්ස්පීරියන්ස් එක ඇතුළත මේ බෑක් කවර් එක නිසා මේකේ බාහිර පෙනුම නම් කිසිම ගැටලුවක් මට ඇති වෙලා නැහැ. ඊළඟ දේ තමයි අවුරුද්දකට පස්සේ මේකේ කැමරා එක ගැන කතා කරොත් ගන්නකොට තිබ්බ ක්වොලිටි එකම කිසිම ක්වොලිටි ලොස් එකක් නැතුව අදටත් ඒ විදිහටම බලා ගන්න පුළුවන්. ඉතින් අවුරුද්දකට පස්සේ මම ඔයාලට මේකේ ඉමේජ් සාම්පල් සහ වීඩියෝ සාම්පල් අන්එඩිටඩ් විදිහට මම මෙතනින් ඔයාලට දානම්. ඒ කියන්නේ කිසිම කලර් ග්‍රේඩ් කිරීමක් නැතුව කිසිම එඩිට් කිරීමක් නැතුව අර කියන්නේ අමුයෙන්ම ගත්ත විදිහට මම ඔයාලට ෆොටෝස් සහ වීඩියෝ පොඩි ක්ලිප් එකක් දානවා. ඉතින් කැමරාවක ගැන කතා කරොත් අවුරුද්දක් ගියත් කැමරාවේ නම් දශමයකවත් ක්වොලිටිය වෙනස් වෙලා නැහැ කියලා බය නැතුව කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ සුපර් ඇමෝල්ඩ් මේ ඩිස්ප්ලේ එක. එතකොට මම ඔයාලට කිව්වා මම ටෙම්පර්ඩ් ග්ලාස් එකක් පාවිච්චි නොකර තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් මේ ෆෝන් එක විතරක් නෙවෙයි මගේ ඕනම ෆෝන් එකක් ඒ විදිහට තමයි මම යූස් කරන්න පුරුදු වෙලා ඉන්නේ. ඉතින් හැබැයි මම මේක පරිස්සම් කරගෙන තියෙන විදිහත් එක්ක මට කිසිම ක්‍රැක් වීමක් හෝ ඩිස්ප්ලේ එකේ කිසිම ඉෂුව එකක් ආවේ නැහැ. ඒ වගේම තමයි මේ ඩිස්ප්ලේ එකේ කලර්ස් වල අර ඇහැට පේන විදිහට අපි සරලව කිව්වොත් කිසිම කලර්ස් වල ක්වොලිටි එක අඩු වීමක් එහෙම නැත්නම් කලර්ස් වල ෂාප්නස් එක ඉතින් ඒ ඩීටේල්ස් ගතිය මේ කිසිම දෙයක් අඩු වෙලා නැහැ. කියන්නේ තාමත් මාස 12කට පස්සේ අවුරුද්දකට පස්සේ වුණත් තවමත් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක අර මුලින් ආපු තත්ත්වෙම තියෙනවා. ඒ වගේම තමයි ටච් සෙන්සිටිව් එක. ගත්ත දවසේ තියෙන ෆීලින් එක අදටත් ඒ විදිහටම තියෙනවා. මොකද ඒක මම බය නැතුව කියන්න හේතුව තමයි මම ගත්ත දවසේ ඉඳන්ම මේ විදිහටම තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ කිසිම ටෙම්පර්ඩ් ග්ලාස් එකක් නැති නිසා මගේ ඇඟිලි වලට අර ඔරිජිනල් ටච් ෆීලින් එක එනවා. ඉතින් ඒ ෆීලින් එක එදා වගේම අදටත් ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒ නිසා ඩිස්ප්ලේ ක්වොලිටි එක සහ මේකේ සොෆ්ට්වෙයාර් වල තියෙන ස්මූත් ගතිය.
ඉතින් මෙන්න මේ ඔපරේටින් සිස්ටම් එක යාලා ඔප්ටිමයිස් කරලා තියෙන විදිහත් එක්ක සහ මෙයාලගේ අවුරුදු 5ක් අකණ්ඩව එක දිගටම මෙයාලගේ software update එනවා. ඉතින් ඒකත් සෑහෙන feature එකක්. ඉතින් මේ ඇවිල්ලා මම තාම ඔයාලට කියන්නේ මේකේ තියෙන හොඳ පැත්ත. ඉතින් හොඳ පැත්ත විතරක් නෙමෙයි මේකේ නරක පැත්තකුත් තියෙනවා. මම ඒ ටිකත් අනිවාර්යෙන් වීඩියෝ එකේ ඉස්සරහට කියන්න. ඉතින් ඊළඟට මම කියන්නම් මේකේ බැටරි ලයිෆ් එක ගැන. ඉතින් මම සාමාන්‍යයෙන් මගේ මේ ෆෝන් එක මම ගිය අවුරුද්දේ ගත්තේ මගේ මේන් ෆෝන් එක විදියට. කියන්නේ මගේ ප්‍රධාන දුරකථන විදියට තමයි මම මේක පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට මගේ social media සියලුම app YouTube Facebook Instagram TikTok ඔය කියන හැම එකක්ම සහ මම කැමරා කරනකොට වීඩියෝ කරනකොට ඊට අදාළ software එක ඊට පස්සේ මගේ backup මේ කියන සියලුම දේවල් තියෙන්නේ මේ ෆෝන් එකේ. ඉතින් ඒ නිසා මගේ සාමාන්‍ය පැය 24ක් ගත්තොත් එහෙම නැත්නම් දවසක් ඇතුළත වැඩිම වෙලාවක් මම ෆෝන් එක යූස් කරන එක තමයි කරන්නේ. ෆෝන් එකත් එක්ක තමයි කරන්නේ. ඉතින් මේකේදී ඉන්ටර්නෙට් එකට නිතරම කනෙක්ට් වෙලා ඉන්නවා. ඒ වගේම ෆෝන් කෝල්ස් ගන්නවා. ඉතින් මේ හැම දෙයක්ම එක්ක ටිකක් හෙවි විදිහට යූස් කරනවා. ඉතින් මම ගේමින් පැත්තට ෆෝන් එක යූස් කරන්නේ නැහැ. නමුත් මගේ එදිනෙදා වැඩවලට උපරිමයෙන්ම ෆෝන් එක පාවිච්චි කරා. එතකොට ගත්ත මුල් දවස්වල කිව්වොත් සාමාන්‍ය අපි ෆුල් charge කරාට පස්සේ දවසක් පාවිච්චි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි උදේ හිතන්නකෝ ගෙදරින් එළියට ගියා කියලා. ඉතින් අපි කොහේ හරි ගමනක් ගිහිල්ලා කිසිම ගැටලුවක් නැතුව නැවත ගෙදර එන්න පුළුවන් 140කට වඩා වැඩි ප්‍රමාණයක් බැටරි ලයිෆ් එක ඉතුරු වෙනවා. ඒ කියන්නේ කොච්චර hard use කරත් ඒ හා සමාන ප්‍රමාණයක් බැටරි තියාගෙන ඉන්න පුළුවන් හැකියාව තිබ්බා. හැබැයි අද වෙනකොට කියන්නේ අවුරුද්දකට පස්සේ ගත්තොත් ඒක ඒ තරම්ම සුන්දර නැහැ. දැන් මේ වෙනකොට මම දැන් අවුරුද්දයි මාස දෙකක් වෙනවා ෆෝන් එක යූස් කරන. ඉතින් මේ වෙනකොට ගත්තොත් සාමාන්‍යයෙන් දැන් සම්පූර්ණයෙන්ම දවසක් පාවිච්චි කරගන්න බෑ. කියන්නේ අපි හිතමු උදේ සාමාන්‍යයෙන් අපි 8ට විතර ෆෝන් එක 100% charge කරගෙන එළියට ගියා කියලා. සාමාන්‍යයෙන් heavy use කරොත් අනිවාර්යෙන් ෆෝන් එක off වෙන මට්ටමට දැන් බැටරි එක බහිනවා. හැබැයි ටිකක් අර කල්පනාවෙන් අපි usage එක average මට්ටමක තියාගත්තොත් ගෙදර එනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ බැටරි ලයිෆ් එක ගත්තොත් අවුරුද්දකට පස්සේ සාමාන්‍යයෙන් 140කට ආසන්න ප්‍රමාණයක් වගේ අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් තව මාස 6ක් විතර යනකොට මට බැටරියක් රීප්ලේස් කරන්න වෙයි කියලා හිතෙනවා මේ යන විදිහට. ඉතින් ඔය මං කිව්වේ බැටරි ලයිෆ් එක ගැන. ඉතින් බැටරි ලයිෆ් එක වගේම තමයි මේකේ තවත් දෙයක් තියෙනවා. මේකේ ස්පීඩ් එක නම් ගැටලුවක් නෑ. හරිය ස්මූත් වැඩ කරනවා. ඒ වගේම ඕන software එකක් තාමත් ඒ වගේම රන් වෙනවා. කිසිම ගැටලුවක් නෑ. හැබැයි දැන් මේ වෙනකොට පොඩි ගැටලුවක් මතුවලා තියෙනවා. ඒ තමයි multitasking පැත්ත. ඒ කියන්නේ එකවර app කීපයක් වැඩ කරනකොට ටිකක් heavy app ටිකක් ළඟ වැඩ කරනකොට වගේ ෆෝන් එක කලින්ට සාපේක්ෂව ටිකක් හීට් වෙන්න ගන්නවා. එතකොට සමහර වෙලාවට ඔයාලට හිතෙයි මේ බැක් කවර් එක නිසාද කියලා. හැබැයි එහෙම වෙන්න විදියක් නැහැ. මොකද මම ෆෝන් එක අරගෙන පහවදා ඉඳන් මේ බැක් කවර් එක යූස් කරා. ඉතින් එතකොට ඒ කාලෙත් මම මේ ඇප් ටිකමයි පාවිච්චි කරේ. මගේ මේ විදිහටම තමයි පාවිච්චි කරේ. එතකොට හීට් ඉෂුව එකක් එනවා නම් බැක් කවර් එක නිසා ඒක මුල් දවස්වල ඉඳන් මෙන්න ඕනේ. හැබැයි එහෙම ගැටලුවක් ආවේ නැහැ. දැන් මේ වෙනකොට ටිකක් මල්ටිටාස්කින් කරොත් ටිකක් heavy app ටිකක් ළඟ ඒ කියන්නේ වැඩිපුර වෙලාවක් අපි යූස් කරොත් ටිකක් අතට දැනෙන මට්ටමට හීට් එකක් එනවා. ඒ වගේම තමයි අන්න ඒ විදිහට හීට් එක ටිකක් ජෙනරේට් වෙනකොට පොඩ්ඩක් తాවකාලිකව ස්ලෝ වෙන ගතියක් එනවා. ඒක මේ මෑත කාලිනව ආව දෙයක්. දැන් සාමාන්‍යයෙන් මාසයක එකමාරක ඉඳන් වෙච්ච දෙයක්. හැබැයි normally අපි වැඩ කරනකොට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මේ Samsung A16 5G කියන ෆෝන් එක Samsung ලගේ mid range ෆෝන් එකක් විදිහට තමයි ආවේ. ඉතින් බජට් එකට වඩා mid range level එකේ ඒ වගේම තමයි ෆ්ලෑෂ් චිප් එකකට යන්න බැරි කට්ටියට තාමත් ඇත්තටම ගන්න හොඳ ෆෝන් එකක්. මොකද සාමාන්‍යයෙන් මම තරම් heavy විදිහට හැමෝම යූස් කරන්නේ නැහැ පැහැදිලිවම. ඉතින් මම ඕන එකටයි එපා එකටයි හැම දෙයකටම ඇත්තටම මේ ෆෝන් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා ඒ තරම් heavy විදිහට පාවිච්චි කරන්නේ නැති කට්ටියට කිසිම ගැටලුවක් නැහැ. ඉතින් දැන් මම තාමත් මගේ මේන් ෆෝන් එක විදිහට මේක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ ඩිස්ප්ලේ ක්වොලිටිය හෝ software වල ගැටලුවක් නැත්නම් කැමරා ඉෂුව එකක්, charging ඉෂුව එකක් ඒ කියන කිසිම දෙයක් ඇති වෙලා නැහැ. ඉතින් මම හොඳට පාවිච්චි කරලා තියෙන නිසා මේක තාමත් ඒ තත්ත්වෙම තියෙනවා. ඉතින් එකම ගැටලුවකට ආවේ බැටරි එකේ මට තේරෙන විදිහට ලයිෆ් ටයිම් එක එහෙම නැත්නම් මේකේ බැටරි හෙල්ත් එක යම් කිසි මට්ටමකට අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි අර ටිකක් මල්ටිටාස්කින් වලට ප්‍රොසෙස් එක පොඩ්ඩක් දැන් හීට් වෙනවා කියන එක තේරෙනවා. ඉතින් අපි බලමු මේක තව ඉස්සරහට යනකොට ෆෝන් එක අපිට කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද. හැබැයි අර සාමාන්‍යයෙන් වෙනත් ෆෝන් වගේ මේක ස්ලෝ වීමක් එහෙම නැහැ. ඒක වගේම ලැග් වීමක් ඒ වගේ දෙයක් නැහැ. මොකද ඒ කාලේ මම පාවිච්චි කරන heavy app විශේෂයෙන්ම කිව්වොත් වීඩියෝ එඩිටින් වලට පවා සමහරවිට පාවිච්චි කරනවා. CapCut එක පවා මේකේ පාවිච්චි කරනවා. සමහර ෂෝට් වීඩියෝස් මේ ෆෝන් එකකින් විතරක් එඩිට් කරලා දාන අවස්ථා තියෙනවා. එතකොට ඒක මම කලින් මුල් කාලේ පාවිච්චි කරපු විදිහම තමයි දැනටත් තියෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම ලැග් වීමක් පෙන්වන්නේ නැහැ. අර කලාතුරකින් පොඩි හීට් වෙන ගතියක් පෙන්වුම් කරන එක සමහර විට මේ මගේ ෆෝන් එකේ ඉෂුව එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඒක මේ මොඩල් එකේ ඉෂුව එකක් වෙන්නත් පුළුවන්. නමුත් අපි ගත්තොත් overall average ගත්තොත් මේ ෆෝන් එක
අවුරුද්දකට පස්සෙත් හොඳ ප්‍රෆෝමන්ස් පෙන්වනවා. ඉතින් ඒක මිඩ් රේන්ජ් මට්ටමේ තියෙන ෆෝන් එක බලා ගන්න පුළුවන් ලොකුම දෙයක්. ඉතින් මම මේක මේ විදිහට වීඩියෝ එකක් ගේන්න හේතුව තමයි අදටත් තවමත් මේ A සීරීස් එකේ තියෙන මේ A16 5G වගේ ෆෝන් මාකට් එකේ තියෙනවා සහ තාමත් ඔයාලා මිලදී ගන්නවා. ඉතින් අන්න එහෙම මිලදී ගන්න කට්ටියට අදටත් මේක මිලදී ගන්න සුදුසු තත්ත්වයේ ෆෝන් එකක්ද කියන්න තමයි මට ඕනේ උනේ. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් කෙටියෙන් කිව්වොත් පිළිතුර ඔව් අවුලක් නැහැ. බය නැතුව සාමාන්‍යයෙන් අවුරුදු 2-3ක් පාවිච්චි කරන්න පුළුවන් කියන එක කියන්න පුළුවන්. මොකද ඕනනම් මට සමහර විට තව මාස කීපයක් යද්දී ඕනනම් බැටරි එකක් රීප්ලේස් කරන්න වෙයි. හැබැයි ඒක ගැටලුවක් නැහැ. ෆෝන් එක බැටරි එකක් දාලා නැවත කියන ඔරිජිනල් බැටරි එකක් ඔයාලා දාගත්තොත් තාමත් තව අවුරුද්දක් දෙකක් ඉස්සරහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අවුරුදු 3-4ක් ෂේප් එකේ පාවිච්චි කරගන්න පුළුවන් ෆෝන් එකක් විදිහට තමයි පෙන්වන්නේ. මොකද සමහර ෆෝන්ස් තියෙන අවුරුද්දක් විතර පැනනට පස්සේ ගන්නම දෙයක් නැති විදිහට නැත්නම් වැඩ කරගන්න බැරි විශේෂයෙන් Samsung ලගුණොත් එන්ට්‍රි ලෙවල් ෆෝන් ගත්තොත් එimhe ගොඩාක්ම හරි අමාරුයි මාස 6කට අවුරුද්දකට විතර පස්සේ වැඩ කරගන්න. ඉතින් ඒකත් එක්ක බලද්දි මේකේ එහෙම ගැටලුවක් නැහැ. ඉතින් ඔයාලත් මේ Samsung A16 5G හෝ 4G ෆෝන් එකක් යූස් කරනවද? එහෙනම් ඔයාලට මොනවද ඇතිලා තියෙන ගැටලු? මේ වගේම ලස්සන එක්ස්පීරියන්ස් එකක්ද තියෙන්නේ? එහෙම නැත්නම් මීට වඩා බෑඩ් එක්ස්පීරියන්ස් එකක්ද ඔයාලට තියෙන්නේ? ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මොකද Samsung ෆෝන් වලට ආදරේ කට්ටිය සහ Samsung ෆෝන් ගන්න ඉන්න කට්ටිය ඒ කමෙන්ට් බලලා ලොකු දෙයක් ඔයාලා ඇත්තටම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් මේ මගේ එක්ස්පීරියන්ස් එකේ හැටියට ඇවරේජ් මට්ටමේ මේ ෆෝන් එක ගැටලුවක් නැහැ. මොකද තාමත් ඉතාමත් හොඳ පර්ෆෝමන්ස් එකක් තාම පෙන්නන නිසා. ඉතින් ඔයාලගේ අදහස් යෝජනා චෝදනා අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා ඔයාලා පොඩ්ඩක් හරි හිතනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. ඒ වගේම තමයි අපේ අමුතු ප්‍රොඩක්ෂන් YouTube channel එක subscribe කරලා නැත්නම් මොකද්ද කරන්න ඕනේ? subscribe කරලා notification bell icon එකක් ක්ලික් කරලා තියන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ අලුත් දේවල් එක්ක අපි ඊළඟ සතියේත් හොඳ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්.